සුබ දවසක් වාසනාවන්ත දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔන්න ඔයාලා හැමෝටම අද ඩොලර් ලංකා YouTube channel එකෙන්. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු අදත් Facebook එක ගැන වැදගත් වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නම් Facebook එකේ කොහොමද ඔයාලා පාස්වර්ඩ් එක ඔයාලට මතක නැත්නම් ඔයාලට අමතක නම් ඒ පාස්වර්ඩ් එක නැවත change කරගන්නේ කොහොමද කියලා. මොකද මේක ගොඩක් දැන් වැදගත් වෙනවා. මොකද ඔයාලගේ page වලට monetization ඇවිල්ලා තියෙනවා නම් එතකොට monetization ගන්න ඉන්නවා නම් ඒ අයට මේක අනිවාර්යෙන් වැදගත් වෙනවා. මොකද ඔයාලා admin ලා change කරන්න යනකොට admin කෙනෙක් අලුතෙන් add කරගන්නකොට අනිවාර්යෙන්ම මෙන්න මේ විදියට ඔයාලගේ password එක ඉල්ලනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම වීඩියෝ එකත් එක්ක දිගටම නැදලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. මුලින්ම ඔයාලගේ Facebook account එක අප්ඩේට් කරලා නැත්නම් අනිවාර්යෙන්ම අප්ඩේට් කරගන්න. මොකද අලුත් අප්ඩේට් එකක යන්නේ Facebook එක. ඒක නිසා අනිවාර්යෙන් අප්ඩේට් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන උඩ තියෙනවා බලා ගන්න පුළුවන් වම් පැත්තේ ඉරි කැලි තුනක් තියෙනවා. මේක උඩ ක්ලික් කරගන්න. මේක උඩ ක්ලික් කරගත්තාම ඔයාලට මෙන්න මෙතන setting and privacy කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේකේ setting කියලා option එකක් තියෙනවා. මෙන්න මේ setting කියන එක උඩ ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් move in account center කියලා option එකක්. මෙන්න මේක උඩ ක්ලික් කරගන්න. මෙතන තමයි ඔයාලගේ private දේවල් ටික තියෙන්නේ. එතකොට account වලට අදාළ privacy එක මෙතන තමයි තියෙන්නේ. එතකොට මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන password and security කියලා option එකක් තියෙනවා. මෙන්න මේ password and security කියන option එක උඩ ක්ලික් කරගන්න. හරිද? මේක උඩ ක්ලික් කරගත්තාම ඔයාලට දැන් කරගන්න ඕන password එක change කරගන්නනේ. එතකොට password එක change කරගන්න නම් මෙන්න මෙතන ඔයාලට තියෙනවා change password කියලා එකක්. මේක උඩ ඔයාලා එකපාරක් ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලගේ අදාළ account එක මොකක්ද කියලා පෙන්නනවා. එතකොට ඔයාලගේ main account එක මෙන්න මෙතනින් දැන් මගේ තියෙනවනේ account එක මෙන්න මේ account එක මම ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට option එකක් එනවා. මෙතනදී තියෙනවා ඔයාලගේ password එක කලින් තිබු password එක ඉල්ලනවා. ඊට අමතරව new password එක සහ මෙතනදී ඒ password එක නැවත ඉල්ලනවා. මෙතනදී ඔයාලා දෙන්න ඕනේ මෙන්න මෙතන forget password කියලා තියෙනවා. දැන් ඔයාලගේ password එක ඔයාලා දන්නේ නැති නිසා forget password කියන එක දෙන්න. හරිද? හරි. මෙතන ආවට පස්සේ ඔයාලගේ මෙතනදී option ටික ඉල්ල තියෙනවා. WhatsApp එකට code එක යනවා. ඔයාලා WhatsApp එක connect කරලා තියෙනවා නම් ඔයාලගේ phone number එක connect කරලා තියෙනවා නම් email එක connect කරලා තියෙනවා නම් අන්නේ කැමති option එකකට ඔයාලගේ password එක මෙතනින් password එක මාරු කරගන්න code එක send කරගන්න පුළුවන්. හරිද? දැන් මම මෙතනදී මේකේ WhatsApp කියන එක උඩ select කරලා continue දෙනවා. ඔයාලගේ email එක නම් තියෙන්නේ. ඔයාලා email කියන එක උඩ ක්ලික් කරලා ඉවරලා ඔයාලා email එක නම් enter කරලා තියෙන්නේ. ඒක උඩ ක්ලික් කරලා ඉවරලා ඔයාලා continue දෙන්න. මෙතනින් ඔයාලගේ WhatsApp එකට ආපු code එක මේ විදිහට මෙතනින් ලබා දෙන්න. WhatsApp එකට හරි email එකට හරි ආපු code එක දීලා continue කියන බටන් එක ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලා ඉස්සරහට අරගෙන යනවා. මෙතනට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ password එක කියන්නේ අලුත් password එක මෙතනින් enter කරගන්න. right මේක enter කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතන තියෙනවා ටික් එකක් දාගන්න. මේ ටික් එක දාලා ඔයාලා next කියන බටන් එක ක්ලික් කරලා ඉස්සරහට යන්න. ඉතින් අනේ විදිහට තමයි ඔයාලගේ password එක ඔයාලට change කරගන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ password එක change කරපුවම ඔයාලට දවස් 60ක් වගේ යනකම් ආයේ password එක change කරන්න බෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම password එක ලියලා තියාගන්න. අනිවාර්යයෙන්ම ඒක ඔයාලට මතක් වෙන තැනකින් අරන් තියාගන්න අමතක කරන්න එපා. ඉතින් එන වීඩියෝ හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාගෙන යන්න, comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.